නේ. ඔයාලා හැමෝම සාදරයෙන් ගියා පිළිගන්නවා මගේ channel එකට. ඔන්න ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ඉතින් දන්න සාමාන්‍යයෙන් අපේ ෆෝන් එකේ අපේ මොබයිල් කියන්නේ අපේ SIM එකේ සිග්නල් නැතුනම අපි සාමාන්‍යයෙන් අපේ ෆෝන් එකේ එයාප්ලේන් මෝඩ් ඔන් කරලා ඒක ඔෆ් කරනවා. ඒතර සාමාන්‍යයෙන් අපේ ෆෝන් එකේ තරමක් දුරට සිග්නල් වැඩි වෙනවනේ. ඉතින් එහෙම දෙයක් තියෙනවනේ. ඉතින් ඇත්තටම මේකට හේතුව මොකද්ද? ඉතින් මම අද කතා කරන්න යන්නේ ගැන. ඉතින් මේක සාමාන්‍යයෙන් කියන්නේ කවුරුත් මම හිතන්නේ ලංකාවේ කවුරුත් මේ ගැන වීඩියෝක් කරලා නැහැ. ඉතින් මම ඔයාලට ඇත්තටම කියන්නේ මේක මගේ පුද්ගලික අත්දැකීම තමයි මම මේ විදිහට ඔයාලට බෙදා ගන්න. ඒ කියන්නේ මේක මම YouTube එකෙන් බලලා ඒක කොපි කරලා ඔයාලට මම කියලා දෙන්න යන්නේ. සම්පූර්ණයෙන්ම මගේ අත්දැකීම තමයි මම මේ විදිහට ඔයාලට බෙදා ගන්න යන්නේ. මේකට හේතුව මොකද්ද ඒ ගැන. ඉතින් හරි අපි වැඩි හදන්න නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. හරි. ඉතින් ඇත්තටම මටත් මේ කියන ප්‍රශ්නයක් කරලා තිබ්බා. මොකද මේ සාමාන්‍යයෙන් මම කියන්නේ ගොඩක් අය ඒ වෙලේ කරනවා. ඉතින් මටත් එහෙම මම සාමාන්‍යයෙන් පෞද්ගලිකව මට සිග්නල් නැතුව මමත් එහෙම කරනවා. ඉතින් මට සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ආවා ඇත්තටම මේක කොහොමද වෙන්නේ? මොකද්ද මේකේ තියෙන තාක්ෂණය? කියන්නේ මොකක් හරි දැන් හැමදේම හේතුවක් තියෙනවනේ. ඉතින් මම ඒ ගැන හොයලා බැලුවා. ඉතින් මම සාමාන්‍යයෙන් මම බැලුවා මේකට හේතුව මොකක්ද කියලා. ඉතින් මේකට හේතුව තමයි අපි හැමෝම දන්නවා සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන අපි කෝල් එකක් ගත්තම කනෙක්ට් වෙන සෙල් ටවර්ස් වලින්. ඉතින් මේ සෙල් ටවර්ස් අපේ ගෙදර වටේටම තියෙනවා. සාමාන්‍යයෙන් සෙල් ටවර් එක සිග්නල් එකක් අවමෝෂන් කිලෝමීටර් 10ක් හෝ 12ක් දුරට යනවා. සාමාන්‍ය අපිට ස්පීඩ් නම් ඉතින් වැඩක් කරගන්න ඉතින් කිලෝමීටර් 5ක් ළඟින්වත් ඉන්න ඕන. සාමාන්‍ය GSM සිග්නල් එකක් නම් වඩාත් දුර ගමන් කරන්න මොකද සිග්නල් එකේ ඒ කියන්නේ ෆ්‍රීකවන්සිස් එක අඩු වෙන තරමට ලොකු දුරක් ගමන් කරන්න පුළුවන්. සාමාන්‍ය දැන් ගත්තොත් එහෙනම් 5G සිග්නල් එහෙම අනම්මනම් 5G සිග්නල් එකක් එහෙම අපිට ලොකු දුරක් යවන්න බෑ. මොකද ඒක රේන්ජ් එක කියන්නේ හයි ෆ්‍රීකවන්සි එක පාවිච්චි කරනවා. ඒකෝල හයි ෆ්‍රීකවන්සි එක පාවිච්චි කරනවා කියන්නේ අපි ලොකු දුරට ඩේටා යවන්න බෑ. ඒ හින්දා සාමාන්‍ය 5G සිග්නල් එක නම් පොඩි ඒරියා එක තමයි කවරේජ් කරන්නේ. කියන්නේ ලොකු ස්පීඩ් එකක් ගත්තා වුණත් පොඩි ඒරියාවක් විතර කියන්නේ අපිට සාමාන්‍ය කිලෝමීටර් 6ක් 12ක් වගේ යද්දි ටවර් එක ගාවේ ටවර්ස් නෙමෙයි හදන්නේ මේවා අර ට්‍රාන්ස්මීටර්ස් වගේ පොඩි පොඩි බොක්ස් තමයි හයි කරන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපේ අර පොඩි අපේ ලයිට් කරුණු වල අනම්මනේ තමයි හයි කරන්නේ. මේක අර ලොකු කුළුණු ගහන්නේ 5G වලට 4G වගේ. ඉතින් ඒක තමයි හේතුව. ඉතින් මම අර කිව්වා වගේ දැන් වෙන්නේ අපි දැන් අපේ ගෙදර රටේ සෙල් ටවර්ස් තියෙනවා. ඉතින් මේ සෙල් ටවර්ස් වල කනෙක්ට් සාමාන්‍යයෙන් අපි දන්නවා අපි ෆෝන් එක පාවිච්චි කරද්දී අපේ ගෙදර වටේට තියෙන සෙල් ටවර්ස් දෙක තුනට අපි කනෙක්ට් කරනවා එකපාර කියන්නේ මෙහෙමයි දැන් හිතමුකෝ දැන් ඔයාලා කුස්සියට ගිහලා ඔයා කුස්සියට ගියාම ඔයා සමහර විට වෙන සෙල් ටවර්ස් වල කනෙක්ට් වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. දැන් අතනක මම ඉන්නේ කඩපොත කියලා පැත්තක. ඉතින් එතකොට කුරුණෑගල පැත්ත මත ඉන්නේ. ඉතින් එතකොට මම සාමාන්‍යයෙන් මගේ නෙට්වර්ක් එකේ හච් හරිද? ඊට පස්සේ එතකොට මම මේ ඉන්න වටේටම හච් ටවර්ස් තියෙනවා 4-5ක් විතර කියන්නේ කිලෝමීටර් 10ක් පුරාවට රඹවැලක ටවර් එකක් තියෙනවා. අතට බමුණකුට එක ටවර් එකක් තියෙනවා. කඩපොත එක ටවර් එකක් තියෙනවා. එතකොට ඒ වගේ කොස්ත්‍රාත් එක ටවර් එකක් තියෙනවා. වාරිපොල එක ටවර් එකක් තියෙනවා. ඒ වගේ ටවර්ස් කිහිපයක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි කනෙක්ට් කරන සෙල් ටවර් එක හොයාගන්න පුළුවන් net monster කියන app එකෙන්. සාමාන්‍යයෙන් ගත්තොත් දැන් මම කාමරේට ගියාම මම කනෙක්ට් වෙන්නේ කඩපොත ටවර් එකට මගේ. يعني කඩපොත ටවර් එකට හරිද? ඒතර මම සාමාන්‍යයෙන් LED කනෙක්ට් වෙන්නේ බමුණකුට ටවර් එකට. ඉතින් මේකට හේතුව තමයි සාමාන්‍යයෙන් සිග්නල් මන්නේ ඒකකයක් තමයි dBm කියලා. ඒක මම හිතන්නේ RS-RP කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් RS-RP වලින් තමයි සිග්නල් මනින්නේ ඒකකය. හරිද? සාමාන්‍යයෙන් RS-RP යගේ සාමාන්‍ය 120ත් 120 තමයි හරියම වගේ කියන්නේ. 120 කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් අපිට 1 Mbps වගේ පොඩි ස්පීඩ් එකක් ගන්න පුළුවන්. 130 වගේ යනවා සිග්නල් සාමාන්‍යයෙන් පෙන්වන්නෙත් නැහැ. හරිද? සාමාන්‍යයෙන් හොඳ ස්පීඩ් එකක් නම් සාමාන්‍යයෙන් RS-RP යගේ සාමාන්‍යයෙන් 50 40 ඉඳන් සාමාන්‍යයෙන් 95 දක්වාවත් තියෙන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. නැත්තම් අපිට ඒ ස්පීඩ් එක තිබුත් සාමාන්‍යයෙන් 10 Mbps එතකොට සාමාන්‍යයෙන් Mbps සාමාන්‍යයෙන් 50ක් විතර අපිට ලොකු වේගයක් ගන්න පුළුවන්. එතකොට එහෙම තමයි වෙන්නේ. ඉතින් මේක වෙන්නේ දැන් අපි දැන් සම්මුතියෙන් හිතමුකෝ දැන් ගෙදර දැන් ඔයා කාමරේට ගියා කියලා. දැන් ඔයා කාමරේට ගිහින් ෆෝන් එක ඩේටා ඔන් කරනවා. ඔන් කරාම ඔයා කනෙක්ට් වෙන කාමරේ ඒ කියන්නේ ඒ කාමරේ සිග්නල් එකේ හොඳම ටවර් එක ඉතින් කඩපොතේ තියෙන්නේ. හරිද? එතකොට ඔයා කාමරේ ඉඳලා ඉන්ටර්නෙට් පාවිච්චි කරලා ඔයා එළියට ගියාන් පස්සේ වෙන්නේ මොකක්ද දන්නවද? එතකොට ඔයාලට ටවර් එක කනෙක්ට් කරලා තියෙනවා. හරිද? හැබැයි සිග්නල් නැහැ. හැබැයි දැන් එළියට යනවනේ. එළියට ගියාම සිග්නල් තියෙන්නේ අර මේ බමුණකුට ටවර් එකට. හරිද? එතකොට වෙන්නේ අර ටවර් එකේ ඉඳන් මේ අර දැන් කඩපොත ටවර් අපි කනෙක්ට් කරන්න හදනවා. ඉතින් කඩපොත ටවර් සිග්නල් මදිනේ. ඉතින් අතන ඒ කියන්නේ දැන් මම කාමරේ කඩපොත ටවර් සිග්නල් තිබ්බට මම එළියට ගියාම සිග්නල් තියෙන්නේ බමුණකුටේ ටවර් එකට. හරිද? يعني ස්පීඩ් තියෙන්නේ.
ඔයාලා මං හිතනවා මම ඔයාලට පුළුවන් තරම් ඇත්තටම තේරුම් කරලා දෙන්න හදන්නේ. ඇත්තටම සමහර වෙලාවට මොකක් හරි දෙයක් තේරුම් නැත්නම් පුළුවන් තරම් මම ඔයාලට තේරුම් කරලා දෙන්න හදන්නේ. මේ එහෙම තමයි කනෙක්ට් වෙන්නේ. එතකොට දැන් අපි එළියට ගියාම කටපටාවරනේ කනෙක්ට් වෙලා තියෙන. එතකොට බමුණ කොටාවට කනෙක්ට් වෙන්නේ නැහැ. සමහර හොර වෙනවා. සමහර ඔටෝමැටික් කනෙක්ට් වෙනවා. නමුත් ඔටෝමැටික් වෙන ප්‍රවණතාවය පට්ටම අඩුයි. කියන්නේ මම අත්දැකීමෙන් කියන්නේ මොකද මම අර ඇප් එකෙන් බලේ ඇප් එකෙන් අපිට බලන්න පුළුවන් අපි කනෙක්ට් වෙන සෙල් ටවර් එකේ අංකය නම් මොන. ඉතින් නෙට් මොනස්ටර් කියන ඇප් එකේ මම ඇප් එකේ ලින්ක් එකක් දානවා. ඔයාලට ඒකෙන් හොයාගන්න පුළුවන්. ඉතින් අතකොත් මේ එහෙම කනෙක්ට් වෙන අඩුයි. ඒතකොට සාමාන්‍යයෙන් මම එයාප්ලේන් දාලා එයාප්ලේන් මොඩ් දාලා ඔන් කරලා ඔෆ් කරාන් පස්සේ බමුණ කොටාවරට ඔන් වෙනවා. මේ බමුණ කොටාවරට කනෙක්ට් වෙනවා. ඉතින් මේක තමයි වෙන්නේ. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් ගමනක් වගේ දැන් හිතමු ඔයා කුරුණාගල ඉඳන් කොළඹට යනවා කියලා. ඒකෝන මෙහෙම යද්දි පොල් ගහ වෙලා නම්මනම් ඉතින් පහු කරනවානේ. ඉතින් මෙහෙම පහු කරද්දි සාමාන්‍යයෙන් මට සෙල් ටවර්ස් 20ක් 30ක් විතර පහු කරනවා. කියන Wi-Fi ෆෝන් එක කනෙක්ට් වෙනවා. දැන් හිතමුකෝ ඔයා දැන් කුරුණාගල සෙල් ටවර්ස් එකට කනෙක්ට් වුණා කියලා. ඒතර Wi-Fi ෆෝන් ඩේටා ඔන්න එකමයි තියෙන්නේ. හරිද? සමහර වෙලාවට ඔයා කුරුණාගලට ගියාට ඔයා ටික දුරක් දැන් පොතුහැර වගේ දැන් පොතුහැර තව දැන් හිතමු පොතුහැර තව ටවරයක් තියෙනවා කියලා හච් නෙට්වර්ක් එකේ. හැබැයි සමහර වෙලාවට ඔයා කනෙක්ට් වෙලා ඉන්නේ කුරුණාගල ටවරකට වෙන්නත් පුළුවන්. ඔයා පොතුහැර හිටියට. ඉතින් ඒ වගේ පොඩි පොඩි එරර්ස් වෙනවා. ඉතින් ඔයා දැන් සාමාන්‍ය එයාප්ලේන් මොඩ් දාලා අය ඔන් ඕෆ් කරාම සමහරට මේ පොතුහැර ටවර් එක කනෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් මේ සෙල් ටවර්ස් තමයි මේක වෙන්නේ. ඉතින් ඇත්තම ගොඩක් අය එයාප්ලේන් ගොඩක් අය කියන්නේ එයාප්ලේන් මොඩ් දාලා ඔන් කරා මේ ඔන් කළා ඔෆ් කරා මොනවාක සිග්නල් වැඩි වෙන හේතුව. ඉතින් මේ සෙල් ටවර්ස් වල සිග්නල් කියන්නේ සෙල් ටවර්ස් වල සිග්නල් සාමාන්‍යයෙන් හමාර වෙලාවට සෙල් ටවර්ස් ඔටෝමැටික් සිලෙක්ට් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ එයාප්ලේන් මොඩ් ඔන් කරලා ඔෆ් කරාම වෙන්නේ සෙල් ටවර් එක කියන්නේ හරි සෙල් ටවර් එකක් කනෙක්ට් වෙනවා ෆෝන් එක. ඉතින් මේක තමයි මෙතන වෙන්නේ. ඔයාලට මේක මම විශ්වාස නැත්නම් ඔයාලට මේක අත්දැකීමෙන් බලන්න පුළුවන්. ඔයාලා සාමාන්‍යයෙන් ගෙදර වටේටම ගිහින් බලන්න. ඒ කියන්නේ මේ ඇප් එක දාගන්න. ඇප් එකට දාන ඔයා බලන්න විඩියෝ සෙල් CI කියලා අංකයක් තියෙනවා. මම ඔයාලා මේ ඔයාලා ස්ක්‍රීන් එකේ පේනවා ඇති. ඒ CI කියන අංකේ දාලා බලන්න. කියන්නේ CI කියන අංකේ සමහර තැන් වලදී වෙනස් වෙනවා. ඒ CI කියන්නේ අපි කනෙක්ට් වෙන ටවර් එකේ අංකේ. හරිද? එතකොට අපිට ටවර් එකේ බෑන්ඩ්විඩ්ත් එක බලා ගන්න පුළුවන්. අනම්මන බලා ගන්න පුළුවන්. මම ඔයාලට මේ ගැන තව ඉස්සරහට තව වීඩියෝ ගේන්නම්. මොකද මේ ටවර් වල බෑන්ඩ්විඩ්ත් අනම්මනම් ඒ ගැන කියන්නේ නෙට්වර්ක් පැත්ත ගැන මම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්න ඉස්සරහට. ඉතින් ඇත්තටම මේක තමයි වෙන්නේ. ඉතින් ඇත්තටම සමහර තැන් සමහර තැන් වලට තේරෙන්නේ නැතුව ඇති. එහෙම තේරුම් නැත්නම් සමාන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට පුළුවන් විදිහට එක්ස්ප්ලেইন කරලා දෙන්නම් මේක. ඇත්තටම මේක මේ මම පුළුවන් තරම් ඔයාලට පැහැදිලි කරලා කිව්වේ. මම හිතනවා ඔයාලට තේරුම් නැත්නම් ඔයාලා හවසට වීඩියෝ එක බලන්නකෝ. ඒක ඔයාලට තේරෙයි. ඉතින් සාමාන්‍යයෙන් දැන් මම හවසට ඔයාලට කියන්නකෝ. දැන් මම කාමරේට ගියාම මම කාමරේට ගියාම මම කනෙක්ට් වෙන කඩපටාවරේ. හරිද? එතකොට මම කියන්නේ මම දැන් කාමරේ ඉඳන් එළියට ආවම අපි කියන්නේ අපේ ගෙවත්තට ආවම කනෙක්ට් වෙන කඩබම්මන කොටාවරේ. හරිද? මම දැන් කාමරේ ඉඳලා වැඩක් කරලා මම දැන් අපේ ගෙවත්තට වෙලා වැඩක් කරනවා කියමුකෝ. ඉතින් මම තාම කනෙක්ට් වෙලා මේ කඩපටාවරේ කරන්නේ. නමුත් අපේ ගෙවත්තට සිග්නල් තියෙන්නේ බම්මන කොටාවරකට. ඔන්න ඔකයි උතන වෙන්නේ. හරිද? එතකොට දැන් මම දැන් එයාප්ලේන් මොඩ් දැන් ගෙවත්තට එයාප්ලේන් මොඩ් දාලා ඔෆ් කරාන් පස්සේ අර ටවරේට හවසට කනෙක්ට් වෙනවා. ඔන්න ඔකයි වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මම ගෙනාපු වීඩියෝ ගොඩක් වැදගත් නැති කියලා. මොකද මේක පට්ට වන්න වීඩියෝ එකක්. මොකද මේක මම දැන් ලංකාවේ කවුරුත් මේ ගැන ඔයාලට කියලා දෙලා ඇති කියලා මේ කතාව ගැන ලංකාවේ කිසිම කෙනෙක් මම හිතන්නේ කවුරුත් කියලා දෙලා නැතුව ඇති. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද මේ වීඩියෝ එක පට්ට වන්න වීඩියෝ එකක්. මොකද ඔයාලට මට ඇත්ත කතාව කියන්න ඕනලා තිබ්බේ. මේකට හේතුව මේක මම කියන්නේ මගේ අත්දැකීම කියන්නේ මම සාමාන්‍යයෙන් මාස 3ක් 4ක් මේක හොයලා බලලා තමයි මම කියන්නේ ඔයාලා දන්නවද මම සාමාන්‍යයෙන් මගේ පෞද්ගලික අතෙන් තමයි ඔයාලට මේ විදිහට බෙදා ගන්න කියන්නේ. මම සාමාන්‍ය වෙන YouTube channel එකෙන් දැක් උත්සාහ එහෙම මොකුත් මම දාන්නේ නැහැ. මම මගේම දෙයක් හොයලා තමයි ඔයාලට මම මේ කියලා දෙන්න යන්නේ. ඉතින් මම මේ විදිහට ගොඩක් එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා. මම ඔයාලට හැම දෙයක් ගැනම කියලා දෙන්නම්. ඉතින් අනිවාර්යයෙන් මේ channel subscribe කරන්න. මොකද අනිවාර්යයෙන් මේ channel එක ඔයාලට ඉස්සරහට මාරවන්න channel එකක් වෙනවා. මම channel subscribe කරන්න. මේ වගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා. අනිවාර්යෙන් like කරන්න share කරන්න තව කෙනෙක් දැනගන්න. හරි. මම අද සමුගින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.